ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කරන තුන්වන T20 තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. කෙසේ වෙතත් අප තරගයට පෙර කාලුගුණ වාර්තාවේ සඳහන් කළ පරිදි තරග ආරම්භයේදී සුළු ආශාපතනයක් ඇදහැනුද පසුව පැහැබර කාලුගුණයක් උදා වුණා. ඒ අනුව අද තරගයේ පන්දු වර 12 බැගින් වන තරගයකට සීමා වුණා. අද තරගයේ කාසිවාසී ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුව යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිළිහිට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක විත්තිකරු පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියා. කමිල් මිෂාර 4 පහර 3යි 6 පහර 1ක් සමගින් ලකුණු 20ක් පන්දු 8කින් ලබා ගත්තා. ඔහු මොහමඩ් වසීම් මෙවූ පන්දුවකට කවජා අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. කුසල් මෙන්ඩිස් 6 පහර 2යි 4 පහර 2ක් සමගින් ලකුණු 30ක් පන්දු 16කින් රැස් කරා. ඔහු මොහමඩ් වසීම් මෙවූ පන්දුවකට උස්මන් කාන් අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ධනංජය සිල්වා 4 පාර 4ක් ඇතුළුව පන්දු 15න් ලකුණු 22ක් රැස් කරා. ඔහු මොහමඩ් නවාස් වූ පන්දුවකට ෆර්හාන් අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. පසුව පිටිට පිවිසි චරිත් අසලංක 6 පහර 1යි 4 පහර 1ක් ඇතුළුව පන්දු 13කින් ලකුණු 21ක් රැස් කරා. ඔහු ෆහීම් අෂ්රෆ් වූ පන්දුවකට සහීම් අයුබ් අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. පසුව ඉතා සුපිරි පිටිහනවයක නිරත වෙමින් ශ්‍රී ලංකා නායක දසින් ශානක 6 පහර 5ක් සමගින් පන්දු 9න් ලකුණු 34ක් රැස් කරා. ඔහු අවසන් පන්දු ඕවරේ එක දිගට මොහමඩ් වසීම්ට එල්ල කර 6 පහර 3 කැපී පෙනුණා. ඔහු එම ඕවරේම 4 වන පන්දුවේදී සයුම් අයුබ් අතර උඩ පන්දුවක් ලබා දී දැවී ගියා. ජනිත් ලියනගේ 6 පහර 1යි 4 පහර 3ක් සමගින් පන්දු 8න් ලකුණු 22ක් නොදැවී රැස් කරා. වනිදු හසරංග නොදැවී 1 ලකුණයි. පන්දු යැවීම අතින් මොහමඩ් වසීම් කල්ලු 3ක්ද නසීම් ෂා මොහමඩ් නවාස් ෆහීම් අෂ්රෆ් කල්ලු 1 බැගින්ද දවා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කල්ලු 6ක් දැවී පන්දු වර 12ක් තුල ලකුණු 160ක් රැස් කරා. ඒ අනුව ලකුණු 161ක රැස් කිරීමට පිළිහිට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆර්හාන් ලකුණු 9කට මෙවර දැවී ගියා. ඒ ඒෂාන් මාලින්ගේ වූ පන්දුවක් පිත්තේ වැදී නැවත කඩුල්ලේ වැදීම හේතුවෙන් සයිම් අයුබ් වනිදු හසරංගේ වූ පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඔහු ඒ වන විට ලකුණු 6ක් ලබා සිටියා. නායක සල්මන් නගා 6 පහර 3යි 4 පහර 5ක් සමගින් වේගවත් ලකුණු 45ක් පන්දු 12ක් තුලදී රැස් කර ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කළා. ඔහු මතීෂ පතිරණය වූ පන්දුවක් ඒෂාන් මාලිංග අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. උස්මන් කාන් වනිදු හසරංගේ පළමු පන්දු ඕවරේ තුලදීම 1 ලකුණකට දැවී ගියා. පසුව පිළිහිට පිවිසි කවාජා 6 පහර 1යි 4 පහර 1ක් සමගින් පන්දු 15න් ලකුණු 26ක් රැස් කළා. ඔහු වනිදු හසරංගේ පන්දුවකට ධනංජය සිල්වා අතර උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. පසුව පිළිහිට පිවිසි ෂඩබ් කාන් ලකුණු 9කට වනිදු හසරංගේ පන්දුවකට දැවී ගියා. මොහමඩ් නවාස් පතිරණය වූ පන්දුවකට ලකුණු 28කට කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී ගියා. පසුව අවසාන ඕවරේ සඳහා ලකුණු 20ක ඉලක්කයක් රැඳී තිබුණා. පන්දු ඒෂාන් මාලිංග වෙත ලබා දුන් අතර ඔහු මේ වෙන විට එක් ඕවරයකට ලකුණු 22ක් ලබා සිටි පන්දු යවන්නෙක් වුණා. නමුත් ඔහු පළමු පන්දුවෙන්ම මොහමඩ් වසීම් දවා ගත්තා. පසුව ඔහුගේ පන්දු ඕවරේ තුලදී වයිට් පන්දු 4ක් යොමු කිරීම කැපී පෙනුණා. කෙසේ වෙතත් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් තරගය ජයගත්තා. පන්දු යැවීම අතින් වනිදු හසරංග ලකුණු 35කට කඩලු 4ක් දවා ගත්තා. මතීෂ පතිරණ පන්දු 34කට කඩලු 2ක් දවා ගත්තා. ඒෂාන් මාලිංග 1 කඩුල්ලයි. ඒ අනුව එළඹෙන එංගලන්ත තරඟ සංචාර කාලසටහන මගින් නැවත හමුවෙමු. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.